ජේසු පිහිටයි. මම අද කියන්න යන්නේ මම කලින් කියපු සිද්ධි තුනක් මේ දවස් දෙක තුනකට කලින් මම ගමනක් යනකොට උන්වහන්සේ මට කතා කරා ඒ සිද්ධි තුන සම්බන්ධව. එකක් තමයි ජේසුගේ ස්නාපනය මංගල්‍යයේදී, ඒ කියන්නේ බෞද්ධ ස්නාපනය ලබද්දී උන්වහන්සේ ශුද්ධාත්මයන් විසින් පාලුකරයට රැගෙන යන වෙලාව. එතකොට ඒ කාලය ඒක උන්වහන්සේ මට ඒ ගමනේදී මතක් කරලා දුන්නේ පාප උච්චාරණය. ඒ කියන්නේ මාංශය සහ යක්ෂයාගේ පරීක්ෂා වලින් අපි ජය ගන්න නම් අපි අනිවාර්යයෙන්ම පාප උච්චාරණය කළ යුතුයි. ඊළඟට උන්වහන්සේ මට අදහස් කරේ තාබොරු කන්දේදී දෙවියන් වහන්සේ කියනවානේ උන්වහන්සේට අවුම්කම් දෙන්න කියලා. ඒ කියන්නේ ශ්‍රී වචනය ප්‍රකාශනය වෙන්නේ, ඒ කියන්නේ සුවිශේෂ ප්‍රකාශනය වෙන්නේ දිව්‍ය පූජාවේ. එතකොට ඒ ගමනේදී ඒ සිද්ධිය උන්වහන්සේ මට අනාවරණය කරේ දිව්‍ය පූජාව. ඊට පස්සේ මම කතා කරේ දේව මාතාවන් වහන්සේගේ ගාබ්‍රියල් දේවදූතයා විසින් දේවමෑණියන්ට මංගලම් කියන සිද්ධිය. ඒතර මේ සිද්ධි තුනම ගැන තමයි මම කතා කරේ. ඒතර ඒ දේවමෑණියන්ගේ සිද්ධිය එතනින් ප්‍රකාශනය කරන්නේ ජපමාල උච්චාරණය. ඒ කියන්නේ අපේ දූතකාරය කරගෙන යන්න අපට දේව අම්මගේ මැදහත්කම, දේව මෑණියන්ව අපි බදාගත යුතුයි මේ කාර්ය කරගෙන යන්න සඳහා. බලන්න, ශුද්ධාත්මයන් වහන්සේ විසින් ජේසුව පාලුකරයට අරන් ගියා. ඒ කියන්නේ මාංශය විසින් සහ යක්ෂයාගේ පරීක්ෂාවලින් උන්වහන්සේ ඒ පරීක්ෂාවලට යොමු වුණා, භාජනය වුණා. උන්වහන්සේ ජය ගත්තා. අපටත් කියන්නේ ඒකයි. එතකොට අද සමාජයට, අද කාලයට කියන්නේ, විශේෂයෙන්ම දූ දරුවන්ට, තරුණ තරුණියන්ට කියන්නේ පාපොච්චාරණය කරන්න. එතකොට දිව්‍ය පූජාවට සහභාගී වන්න. ඒ වගේම ජේසුට කාර්යයක් ශුද්ධාත්මයන් වහන්සේ විසින් බාර කරා. එතකොට දේවමෑණියන්ටත් යම්කිසි කාර්යයක් සිද්ධ වුණා. බලන්න, ගාබ්‍රියල් දේවදූතයා කියනවානේ පරමෝත්තමයාණෝ ඔබ වසා ගන්නෝය. එයින් උපදින දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබන්නේ. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේ. බලන්න, උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේ කියන එකේ තේරුම තමයි දූතකාරය. උන්වහන්සේ අපි කියන්නේ අපේ දූතකාරය ගැන තමයි අනාවරණය කරන්නේ. එතකොට කියනවනේ, බලන්න, දෙවියන් කියනවනේ මම කොහොමද එසේ වෙන්නේ කියලා අහනවනේ, මට කොහොමද එසේ වෙන්නේ කියලා අහනවනේ. එතකොට දේවදූතයා කියනවනේ, බලන්න, වඳයයි කී ඇයට 6 වෙනි මාසයි කියලා. ඒ කියන්නේ එලිසබෙත් තුමීට. එතකොට දේවමෑණියන්ට අදහස් වෙන්නේ විශ්වාසය, දෙවියන් වහන්සේ තුල තියෙන විශ්වාසය. එතකොට දේවමෑණියෝ හිතන්නේ අර මිනිස්සුන්ගෙන් තාඩන පීඩනට වලට, බැනුම් වලට, අපහාස වලට ලක් වෙලා හිටපු එලිසබෙත් තුමීට සහනයක් දෙනවා දෙවියන් වහන්සේ. එතකොට එතුමියව බලන්න පෙරලා යනවා මේ එතුමියව බලන්න, එලිසබෙත් තුමියව බලන්න. එතකොට ඒ කියන්නේ ඒ බලන්න යන්නේ ජේසුව කුස තුල තියාගෙන. එතකොට අපිට කියන්නේ අපේ ජීවිතයේ දුක්ඛම් කටළු මේ හැම දෙයක් තුළින්ම ශුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා. ඒ සම්බන්ධකම තුළදී ඒ හමුවීමේදී ශුද්ධාත්මයන් වහන්සේ තුලින් එලිසබෙත් තුමිය කියනවා මේ මගේ කුස තුල හිටපු දරුවා
සතුටින් ඉපිලුණා කියලා. ඒතකොට දේව මාතාවන් වහන්සේ සුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙලා එතුමිය ගීයක් ගැයුවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. එතකොට උදාන ගීය කියලා කියනවා. මරියාවන්ගේ උදාන ගීතය කියලා කියනවා. අපි මේ මරියාවන්ගේ උදාන ගීතය අපි ගායනා කරමු. ඒක සිහි කරමු. එතකොට ඒ සිද්ධි වලින් අපිට මතක් කරන්නේ දූතකාරය සඳහා දේවමෑණියන්ව අපේ ජීවිතවලට බද්ධ විය යුතුයි. මොකද දේවමෑණියෝ අපි ඉදිරිපත් කරන තැන ජේසු ඉන්නවා. ඒතර තමයි සුද්ධාත්මයන් වහන්සේ අප තුළින් කතා කරන්නේ. ඔබ තුළින් කතා කරන්නේ. දැන් මට මේවා අනාවරණය වෙන්නේ ඔබට මේ දේවල් කියන්න. මගේ අරමුණ තමයි මේ දේ දැකලා හරි අහලා හරි එක්කෙනෙක් හරි වෙනස් වෙනවද? ඒක තමයි මගේ. ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු. මම කියන්නේ අපේ දූතකාරය අපි හඳුනාගෙන තාඩන, පීඩන, ගැරහුම්, ඒ වගේම අපහාස නින්දාවලට ලක් වෙලා ඉන්න ජනතාව අපි බේරගමු. ඔබට සහනයක් වෙන්න. සමහරකට ඔබේ අසල්වැසියා වෙන්න පුළුවන්. ඔබේ මිතුරෙක් වෙන්න පුළුවන්. ඔබේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. ජපමාල උච්චාරණය කරන්න. පාප උච්චාරණය දිව්‍ය පූජාවට සහභාගී වෙන්න. ජේසු පීඨයි දේවමෑණියන්ගේ පීඨයි.